වියට්ජෙට් සමාගම මෙරට ඍජුගුවන් ගමන් ආරම්භයි. නවීකරණය වූ ටොයෝටා ලංකා වත්තල ශාඛාව. ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ආර්ථික සහභාගිත්වය ගැන සාකච්ඡාවක්. හාවස්ට් සර්කල් සාර්ථකව අවසන්. විද්‍යුත් උපකරණ මිලට AI කළ බලපෑම. From Studio 24C, here's Dulmini Hansika. අයිබෝවන් දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙනෙන ද නයිට්ලි බිස්නස් රිපෝට් සමගින් ඔබ අදත් එක්වන්නේ. ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී රේගුන් නිෂ්කාශනයට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිරෝධායන අංශ සහ ආහාර පාලන ඒකකය වැනි විවිධ රජයේ ආයතන මගින් භාණ්ඩ පරීක්ෂාවට ලක්කර රේගුවෙන් නිදහස් කර ගැනීමට කල්ගත වීම ඇතුළු ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතීම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් KA විමල නෙත්තිරාජා මහතා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වසන්ත දිසානායක මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී වැඩබලන සභාපති SMDS සූරිකුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකා රේගුව ශාක නිරෝධායන ඒකකය, ආහාර පාලන ඒකකය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආනයන ක්‍රියාවලියට සම්බන්ධ රජයේ ආයතන නියෝජනය කරමින් නිලධාරීන්ද එම සාකච්ඡාවට එක් වුණා. ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු ඍජුවම අදාළ ආයතනවල නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම මෙහි සිදු කෙරෙනු අතර එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය තීරණවලට එළඹීම අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සිදු කර තිබෙනවා. සහල් ආනයනය කිරීමේදී එකම සාම්පලයකට ස්ථාන දෙකකින් වෙනස් වාර්තා ලැබුණු අවස්ථාවන් පිළිබඳවද මෙහිදී උදාහරණයට ගැනුණු අතර එබැවින් පරීක්ෂණාගාර කටයුතු කඩිනම් කිරීම මෙන්ම ඒවා ඇගීමට ලක්කර ප්‍රමිතිගත කළ යුතු බව වසන්ත සමරසිංහ මහතා පැවසුවා. ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් වරායෙන් නිදහස් කිරීම ප්‍රමාද වීම තුළ ආනයනකරුවන්ට සිදුවන මූල්‍යමය පාඩුව අවසානයේ විඳින්නට සිදුවන්නේ පරිභෝගිකයාට බැවින් ඒ පිළිබඳ සිතා බලා කටයුතු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ආනයන අපනයන ක්‍රියාවලියේදී ආයතන කිහිපයක් හරහා සිදුවන ලිපි ලේඛන පරීක්ෂාවන් වඩාත් කාර්යක්ෂම කර ව්‍යාපාරිකයන්ට සිදුවන කාලය සහ මුදල් නාස්තිය අවම කිරීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමටද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්තන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ රේණුකා විරකෝන් මහත්මිය වසර 3කට අධික කාලයක සේවයෙන් පසු ලබන 30 වනිදා විශ්‍රාම ගැනීමට නියමිත බව එම මණ්ඩලය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා. ඇය වසර 32ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කරමින් එම ආයතනයෙන් සමුගන්න අතර 1994 වසරේ ජුනි මාසයේදී සහකාර කළමනාකාරිනියක ලෙස ඇය සේවයට එක් වූවා. රේණුකා විජයකෝන් මහත්මිය සිය දක්ෂතාව මත ආයතනයේ ඉහළ කළමනාකාරීත්ව තනතුරු රසක් හොබවමින් ඉදිරියට පැමිණි නිලධාරිනියක්. ඇය ආයතනයේ ඉහළම විධායක තනතුරට පත්වීමට පෙර අධ්‍යක්ෂ, විධායක අධ්‍යක්ෂ සහ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු රැසක් දරනු ලැබුවා. ආයෝජන ප්‍රවර්ධන, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ආයෝජන ඇගීම, කලාපීය සංවර්ධනය සහ ව්‍යාපෘති නිරීක්ෂණය ඇතුළු අංශ රැසක සේවය කරමින් ප්‍රතිපත්ති සම්පාදනයේ සිට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අත්දැකීම් සමුදායක් ලබා ගත්තා. ජාත්‍යන්තර ආයෝජන ප්‍රවර්ධන දූත පිරිස් වෙළඳ සාකච්ඡා සහ ගෝලීය ආයෝජන සංසදවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළා. ආයෝජන පහසුකම් සැලසීම සහ ඒවායේ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පිහිටවන ලද අන්තර් ආයතනික සහ ප්‍රතිපත්ති කමිටු කිහිපයකට සක්‍රියව දායක වූවා. ආයෝජන මණ්ඩලයට අමතරව ඇය ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකාවක ලෙසද කටයුතු කරනු ඇති. වෘත්තීන් ප්‍රකට නීතිඥවරයෙකු වන වීරකෝන් මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියද ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ටොයෝටා පාරිභෝගිකයන්ට වඩාත් සමීප කාර්යක්ෂම හා විශ්වසනීය අලවියෙන් පසු සේවාවන් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන ටොයෝටා ලංකා ශාඛා ජාලය පුළුල් කිරීමේ වැඩසටහනේ තවත් එක් වැදගත් පියවරක් ලෙස ටොයෝටා ලංකා වත්තල ශාඛාව අලුත් වැඩියා කර ජනතාව වෙත විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා.
වසර 30කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ටොයෝටා වාහන හිමිකරුවන්ට ටොයෝටා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සේවාවන් සැපීමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. පාරිභෝගික අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සපුරාලීම සඳහා සිය ශාඛා ජාලය සහ සේවා පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කරමින් සිටීම විශේෂත්වයක්. ඒ අනුව මහනුවර ශාඛාවේ අලවියෙන් පසු සේවා හා අලුත් වැඩියා පහසුකම් සාර්ථකව පුළුල් කිරීමෙන් අනතුරුව වත්තල ශාඛාවේ මෙම නව පුළුල් කිරීම හරහා වඩාත් දියුණු හා විශේෂිත අලුත් වැඩියා සේවාවන් එකම ස්ථානයකින් ලබා දීමේ හැකියාව සියලුම ටොයෝටා වාහන හිමිකරුවන්ට හිමිවනවා. මෙම නව පහසුකම් මධ්‍යස්ථානය තුළ හයිටෙක් අලුත් වැඩියා පහසුකම් SAW සහතිකලත් වාහන පරීක්ෂණ සේවා, ඩෙන්සු අලුත් වැඩියාවන්, වායු සමීකරණයට සම්බන්ධ අලුත් වැඩියා හා නඩත්තු සේවා මෙන්ම පුහුණු වෙලත් හා අත්දැකීම් සම්පන්න කාර්මික ශිල්පීන්ගේ විශේෂඥ දැනුම සමගින් සියලු ටොයෝටා වාහන සඳහා උසස් තත්ත්වයේ අලුයන් පසු අලුත් වැඩියා හා නඩත්තු සේවාවන් ලබා ගැනීමේ හැකියාව මේ වන විට ටොයෝටා ලංකා පාරිභෝගිකයන්ට විවෘත වීම විශේෂත්වයක්. මෙම සේවා පුළුල් කිරීම තුළින් සාමාන්‍ය නඩත්තු කටයුතුවල සිට සංකීර්ණ තාක්ෂණික අලුත් වැඩියාවන් දක්වා සියලු අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීමේ හැකියාව ලැබෙන අතර පාරිභෝගිකයන්ගේ වටිනා කාලය ඉතිරි කරමින් වඩාත් පහසු කාර්යක්ෂම හා විශ්වසනීය සේවා අත්දැකීමක් ලබා දීමට ටොයෝටා ලංකා කැපවී සිටිනවා. ටොයෝටාහි මොබිලිටි ෆෝ ඕල් දැක්මට සමගාමීව ටොයෝටා ලංකාහි මූලික වටිනාකම් නියෝජනය කරන ලයිෆ් එසේත් නොමැතිනම් ලොයලිටි, ඉන්ටග්‍රිටි, ෆෙයාර්නස් ඇන්ඩ් එතික්ස් යන සංකල්ප යටතේ ශ්‍රී ලංකාවේ ජනතාවට ආරක්ෂිත තිරසර හා විශ්වසනීය ගමනාගමන අත්දැකීමක් ලබා දීම ටොයෝටාහි අරමුණයි. ඒ අනුව රටපුරා සිටින පාරිභෝගිකයන්ට වඩාත් සමීපව ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සරිලන අලවියෙන් පසු සේවාවන් සැපීම සඳහා ශාඛා ජාලය සහ සේවා පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමට ටොයෝටා ලංකා කටයුතු කරනු වෙති. මෙම නව පුළුල් කිරීම ටොයෝටා ලංකාහි පාරිභෝගික කේන්ද්‍රීය සේවා දැක්ම සහ දිගුකාලීන පාරිභෝගික සබඳතා ගොඩනැගීම සඳහා වන කැපවීම තවදුරටත් තහවුරු කරන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා. ශ්‍රී ලංකාවේ අංක 1 විශ්වසනීය මෝටර රථ සන්නාමය ලෙස ටොයෝටා පාරිභෝගිකයන් සමග ගොඩනගාගෙන ඇති ශක්තිමත් සම්බන්ධතාව ඒ අනුව තවදුරටත් ශක්තිමත් කරනු වෙති. ව්‍යාපාරික ලෝකයේ තවත් තොරතුරු දැනගමු මේ විරාමයෙන් අනතුරුව. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම ඍජු ගුවන් සම්බන්ධතාව ලෙස අගෝස්තු 18 වන දින සිට වියජෙට් සමාගම මගින් කොළඹ සහ හෝ චි මින් නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කළා. ඒ සඳහා විශේෂ සමාරම්භක ගාස්තු යටතේ මේ වන විටත් ආසන වෙන් කරවා ගැනීම ආරම්භ කර ඇති අතර මෙම ගුවන් සම්බන්ධතාවය දෙරට අතර සංචාරක, ව්‍යාපාරික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් වනු ඇති. මෙම නව ගුවන් මාර්ගයේ සමාරම්භය සනිටුහන් කරමින් වියට්ජෙට් ගුවන් සමාගම විසින් එකෝ ප්‍රවේශපත්‍ර සඳහා ඇමරිකානු ඩොලර් 90 සිට විශේෂ සහනදායි ගාස්තු හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම ටිලක් සහ ස්කයිබොක්ස් ප්‍රවේශපත්‍ර වෙන් කරවා ගන්නා මගීන්ට මූලික ගාස්තුව සඳහා සෙට 20ක වට්ටමක් හිමිවනු ඇති. මෙම ප්‍රවේශපත්‍ර මේ වන විට වියට්ජෙට් එයාහි නිල වෙබ් අඩවිය, වියට්ජෙට් එයා ජංගම යෙදුම, ප්‍රවේශපත්‍ර කාර්යාලය සහ බලයලත් සංචාරක නියෝජිතයන් හරහා වෙන් කරවා ගැනීමේ හැකියාව පවතිනවා. කොළඹ සහ හෝ චි මින් නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින 3ක් එනම් අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළු ගුවන් ගමන් ලෙස ක්‍රියාත්මකයි. දළ වශයෙන් පැය 5ක පියාසර කාලයකින් සමන්විත මෙම නව ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන කොළඹ සහ ගිනිකොන දිග ආසියාවේ ප්‍රමුඛ සංචාරක හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන හෝ චි මින් නගරය අතර කාර්යක්ෂම හා පහසු ඍජු සම්බන්ධතාවයක් නිර්මාණය කරනු වෙති. වියට්ජෙට් හි පුළුල් වන මෙම ගුවන් ගමන් ජාලය හරහා කොළඹ සිට පැමිණෙන මගීන්ට ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන නගර සහ සංචාරක මධ්‍යස්ථාන වෙතද ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකිවීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම සහ ඔවුන් සඳහා තිරසර රැකියා අවස්ථා පුළුල් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද විශේෂ ආයතනික වටමේස සාකච්ඡාවක් සාර්ථකව පවත්වා තිබෙනවා. චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව සඳහා සේවා යෝජකයින්, රාජ්‍ය නියෝජිතයින්, තාක්ෂණික විශේෂඥයින්, වෘත්තීය පුහුණු සපයන්නන් සහ ආබාධිත ක්ෂේත්‍රයේ සංවිධාන ඇතුළු පාර්ශව රැසක් එක්ව සිටියා.
ලංකාව තුළ පවතින සීමිත අධ්‍යාපන ප්‍රවේශය පුහුණු අවස්ථා හිගකම සහ සමාජ අපවාදය වැනි බාධක හේතුවෙන් ආබාධ සහිත පුද්ගලයන්ගෙන් සිට 70ක් පමණ තවමත් රැකියා විරහිතව පසුවනවා. මෙම බරපතල ජාතික අභියෝගයට ප්‍රතිචාර දැක්වීම සහ වෙනස් කොට සැලකීමෙන් තොර බඳවා ගැනීම් ක්‍රමවේද හඳුන්වා දීම මෙම වටමේස සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වුණා. මෙම ආයතනික සාකච්ඡාවේදී ආබාධ සහිත පුද්ගලයින් රැකියා වෙළඳපොළට දායක කර ගැනීම සඳහා වන ප්‍රායෝගික ක්‍රමවේද රැසක් කෙරෙහි අවධානය යොමු වුණා. ඒ අනුව සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන විනිවිද භාවයකින් යුතු බඳවා ගැනීමේ ක්‍රමවේද සැකසීම, සේවා ස්ථානවල භෞතික ප්‍රවේශ පහසුකම් වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන සාධාරණ පහසුකම් සැලසීම, ආධුනිකත්ව සහ සේවා අත්දැකීම් ලබා දීමේ වැඩසටහන් පුළුල් කිරීම සහ පෞද්ගලික සහ රාජ්‍ය අංශ ඒකාබද්ධ කරමින් දිගුකාලීන රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීමට සිදුවනු ඇති. කෘතිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වන පරිගණක චිප් සහ මතක උපාංග සඳහා ලොව පුරා පවතින දැඩි ඉල්ලුම හමුවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් රැසක් තම නිෂ්පාදනවල මිල ගණන් විශාල ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පෙර නොවූ විරු ආකාරයේ අභියෝගයකට මුහුණ දී සිටින බව පවසමින් Apple, Xbox වැනි සමාගම් මෙලෙස මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය ඇතැම් ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණකවල මිල ගණන් සිට 20කින් පමණ ඉහළ නංවා තිබෙනවා. ඇපල් සමාගම ඇමරිකානු වෙළඳපොලේ ටෙරාබයිට් එකක ධාරිතාවකින් යුතු MacBook Pro ලැප්ටොප් පරිගණකයක මිල $1699 සිට $1999ක් දක්වා වැඩි කර ඇති බව සඳහන්. බ්‍රිතාන්‍ය ඔවුන්ගේ අඩුම මිලති නියෝ ලැප්ටොප් පරිගණකයේ මිලද පවුම් 599 සිට පවුම් 699ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඇපල් සමාගමේ ඉවත්ව යෑමට නියමිත ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ද මීට පෙර ප්‍රකාශ කළේ මෙමරි චිප්ස්වල මිල දරාගත නොහැකි ලෙස ඉහළ යාම නිසා මිල වැඩි කිරීම වැළැක්විය නොහැකි බවයි. මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් Xbox වීඩියෝ ක්‍රීඩා කොන්සෝල් වල මිල ගණන් වසරකට අඩු කාලයක් තුළ දෙවන වරටත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලබන අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ මූලික කොන්සෝලයක මිල $100කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල $499ක් සහ වැඩි මතක ධාරිතාවක් සහිත කොන්සෝලයක මිල $150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල $749ක් ලෙස සටහන් වුණා. පසුගිය ඔක්තෝබර් මාසයේදීද ඉහළ දැමූ බැවින් පසුගිය වසරට සාපේක්ෂව මෙවර Xbox කොන්සෝලයක මිල සිට 30ත් සිට 40ක් දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මතක සහ ගබඩා උපාංගවල මිල දැනටමත් දෙගුණයකට වඩා වැඩි වී ඇති අතර 2027 වසර වන විට එය තවත් දෙගුණයකින් වැඩි වෙනු ඇතැයි Xbox අපේක්ෂා කරනු ලබනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ කෘතිම බුද්ධි තාක්ෂණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සඳහා RAM ඇතුළු මතක උපාංග විශාල වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැපයුම සහ ඉල්ලුම අතර බරපතල අසමතුලිතතාවයක් හටගෙන ඇති බවයි. ලොව විශාලතම චිප් නිෂ්පාදකයා වන TSMC සමාගමද උද්ධමනයේ හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් වෙළඳපොළ පර්යේෂණ ආයතන පවසන්නේ Apple සමාගමට ඉහළ පාරිභෝගික විශ්වාසයක් ඇති බැවින් මෙම මිල වැඩිවීම ඔවුන්ගේ අලවියට විශාල බලපෑමක් ඇති නොකරන නමුත් ඉදිරියේදී සෙසු පරිගණක සහ ටැබ්ලට් සන්නාබද සේ මිල ගණන් ඉහළ දැමීමට ඉඩ ඇති බවයි. මෙරට කෘෂිකාර්මික බොහෝග අපනයන ක්ෂේත්‍රයේ මුහුණ දෙන කාලීන ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හාවෙස්ට් සර්කල් නමින් පසුගියදා පැවැත්වුණා. මෙම වැඩසටහන පැවැත්වුණේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිසරයේදී. ලංකා පළතුරු එළවලු නිපදවන්නන් සකස් කරන්නන් සහ අපනයනය කරන්නන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. මෙම සාකච්ඡාවේ ප්‍රධාන දේශනය පවත්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WART වික්‍රමාරච්චි මහතා අවධාරණය කළේ කෘෂි අපනයන ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා පුද්ගලික අංශයේ සක්‍රිය මැදිහත්වීම අතිශය වැදගත් බවයි. එහිදී රාජ්‍ය අංශයේ ප්‍රධානතම කාර්යභාරය වන්නේ ඍජු ව්‍යාපාරවල නිරතවීම නොව ව්‍යාපාර සඳහා අවශ්‍ය පහසුකම් නොපමාව සපයා දීම සහ අනාගතය වෙනුවෙන් පර්යේෂණ කටයුතු සිදු කිරීම පමණක් බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. සංගමේ උපසභාපති සුරේෂ් එල්ලාවල මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම සංවාදශීලී සාකච්ඡාවට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කෘෂි භෝග අපනයන සමාගම් 30ක නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර ඔවුහු තමන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු ඍජුවම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කළා. මීට අමතරව ලෝක බැංකුව සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා විවෘත
විශ්වවිද්‍යාලය හා වයිඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක්ද මේ සඳහා සහභාගී වුණා. කොළඹ කොටස් වෙළඳපොලේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් වෙමු මේ විරාමයෙන් අනතුරුව. අද දවසේ කොළඹ කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මොන අයරින්ද සිදු වෙලා තියෙන්නේ? සූදානම් වෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට NDP Securities ආයතනයේ වෙළඳ ප්‍රවර්ධන නිලධාරී රොෂාන් සෝමරත්න මහතාගෙන්. රොෂාන් අයිබෝවන්. අයිබෝන් දුල්මිනි. අද කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු ආකාරය සලකා බැලීමේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 2.7කින් ඉහළ ගියා. ඒ සටහන් වී තිබුණේ 22409ක් ලෙස. S&P SL 20 මිල දර්ශකය ඒකක 4.6කින් ඉහළ ගියා. ඒ සටහන් වී තිබුණේ 6247ක් ලෙස. වෙළඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.9ක් ලෙස අද දිනේදී සටහන් වුණා. දවස පුරාවට මිල ගණන් ප්‍රතිශතාත්මකව ඉහළ ගිය සමාගම් සලකා බැලුව විට Samsung International, Extra Non-Voting, The Colombo Fort Land and Building, HNB Finance, Hotel Sigiriya වැනි සමාගම් අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මිල ගණන් ප්‍රතිශතාත්මකව පහළ ගිය සමාගම් විදිහට අපිට සලකන්න පුළුවන් Industrial Asphalt, Serendip Land, Cargo Boat Development Company, Test Agro, Lankim Ceylon වැනි සමාගම්. ඒ වගේම දවස පුරාවට S&P 20 මිල දර්ශකයේ ප්‍රස්ථාරක නිරූපණය සලකා බැලුව විට දවස ආරම්භයේ ඉතා වේගෙන් ඉහළ යන ආකාරයේ මිල ඉහළ යන ආකාරය අපි දුටුවා. නමුත් දවස පුරාවට මිල ඉතා වේගෙන් උච්චාවචනය වෙමින් ක්‍රමානුකූලව මිල පහත වැටෙන ආකාරයක් අප දුටුවා. කෙසේ වෙතත් පෙර දිනයට සාපේක්ෂව ඉහළ අගයකින් මිල අවසන් වුණා. ඒ වගේම සියලු කොටස් මිල දර්ශකයේ ප්‍රස්ථාරකින් නිරූපණයද දවස ආරම්භයේ වේගෙන් මිල ඉහළ යාමක් දුටුව අතර ක්‍රමානුකූලව මිල පහත වැටෙන ආකාරයක් අප දුටුවා. කෙසේ වෙතත් පෙර දිනයට සාපේක්ෂව ඉහළ අගයකින් මිල සටහන් වුණා. හොඳයි. මෙවැනිම කොටස් වෙළඳපොළ තොරතුරු සමගින් ලබන සතියේදීත් ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 341.87ක් ලෙස සටහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල දැක්වෙන්නේ රුපියල් 332.22ක් ලෙසින්. ඒ සමගින් අවධානය යොමු කරමු දෛනික විනිමය අනුපාත වෙත. දෛනික ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙත ගෙන එන ද නයිට්ලි බිස්නස් රිපෝට් අදට අවසන්. ලබන සතියේත් හමු වෙමු. ඔබට ජයග්‍රාහී සතියන්තයක්. This is the Nightly Business Report.